Hello everyone, කොහොමද ඉතින් ඕගොල්ලන්ට? අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද මං මගේ ස්ක්‍රීන් හවර් එක අඩු කරගත්තේ කියලා. අන්තිමට ගිය අවුරුද්දේ දෙසැම්බර් බලද්දී අන්තිම දවස් ටික වෙද්දී මගේ ස්ක්‍රීන් හවර් එක තිබ්බේ 8 hours. ඒක මම මේ අවුරුද්දේ මාසෙන් භාගයක් විතර යද්දී විනාඩි 45ත් විනාඩි 30ත් කරගත්තා. ඒ කියන්නේ මගේ ෆෝන් එක බලන ඩියුරේෂන් එක ඇත්තටම ස්ක්‍රීන් හවර්ස් එක මම විනාඩි 30ත් විනාඩි 45ත් කරගත්තා. කොහොමද මම ඒක කරේ? අද වීඩියෝ එකේ මම ඉතින් ඒක ගැන කතා කරනවා. එහෙනම් ඉතින් අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඔයා ගාව තියෙන Android ෆෝන් එකක් හරි iPhone එකක් හරි පළවෙනි එකේ notifications off කරගන්න. so මම අන්තිමට මගේ ලාස්ට් ඉයර් එකේ කියන්නේ 2025 වෙද්දී iPhone 12 එකක් පාවිච්චි කරේ. 2026 ජනවාරි වෙද්දී මම පාවිච්චි කරන්නේ මගේ මේ TCL ෆෝන් එක. මෙන්න මේ ෆෝන් එක. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේකේ මම ඒකේ වැඩිපුරම යූස් කරේ iPhone එක මගේ iPhone 12 එකේ Instagram and Facebook. Instagram එකම මම පැය 4කට වැඩි යූස් කරා. ඉතින් සාමාන්‍ය දෙයක් ඒක ඉතින් ඇත්තටම මේ ෆෝන් එකේ නම් Instagram එක එච්චර පාවිච්චි කරන්න අමාරුයි. මොකද මේක ටිකක් ලැගි. ටිකක් නෙමෙයි. සාමාන්‍ය ගානට ලැගි. ඉතින් මම ඒක සම්පූර්ණයෙන්ම අඩු කරගත්තේ කොහොමද කියලා තමයි ඉතින් අද කතා කරන්නේ. පළවෙනි එක තමයි notifications off කරගන්න. මට සෝ දැන් iPhone එක නෑ. මම iPhone එක විසිකලම දැම්මා. විසිකල දැම්ම කියන්නේ ඒක සෙල් කරා. ඉතින් දැන් මම පාවිච්චි කරන්නේ මේ අවුරුද්දට හැදෙනවා කියලා හිතාගෙන මෙන්න මේ ෆෝන් එක. පළවෙනියට ඕගොල්ලෝ යන්න settings වලට. මෙන්න මෙහෙම settings වලට ගියා. ඊට පස්සේ මේ කියන්නේ notifications වලට notifications ගිහිල්ලා app notifications යන්න. ගිහිල්ලා මෙන්න මේ මම කරලා තියෙනවා වගේ ඕගොල්ලන්ට පුළුවන් ඔක්කොම ටික මෙන්න මෙහෙම off කරගන්න. මෙන්න මෙහෙම off කරගන්න. මගේ මේ දැන් සියලුම app notifications මම off කරලා තියෙන්නේ. මේකෙන් තියෙන එක හොඳකමක් තමයි මට මගේ mobile data on කරාට කිසිම notification එකක් එන්නේ නැහැ. ඒකෙන් ෆෝන් එකේ මම යූස් කරන සාමාන්‍ය ස්ක්‍රීන් ටයිම් එක වෙනවා කියන්නේ දැන් Instagram එකේ වගේ notification එකක් ආපු ගමන් මෙහෙම බලනවා මෙහෙම ගිහිල්ලා බලලා අන්තිමට ඊට පස්සේ එක වීඩියෝ එකක් බලලා ඒක ඇති කියලා හිතන්නේ ආයෙ පල්ලෙහා ස්ක්‍රෝල් කරලා ඔය වගේ ඉතින් පැය දෙක තුන බොරුවට කාලේ කනවා. ඉතින් පළවෙනි එක තමයි notifications off කරගන්න එක. දෙවෙනි එක තමයි ෆෝන් එක පුළුවන් තරම් silence එකේ හෝ white bed විදියට තියන්න. ඒක නම් ඉතින් iPhone වල තියෙන මෙතන පොඩි බටන් එක පල්ලෙහාට දැම්මාම automatic ඒක වෙනවා mood එක. Android phone එකක් නම් තියෙන්නේ මෙන්න මේක මෙහෙම වැඩි කරා මෙතනින් පොඩියට දිනනවා මේකෙන් මෙහෙම tap කරලා ඒකෙන් උඩම තියෙන white bed එක දාගන්න. දැන් මේ ෆෝන් එක තියෙන්නේ white bed mode එකේ. ඉතින් මං හිතනවා මේකත් ඕගොල්ලන්ට හොඳ උදාහරණයක් වෙයි කියලා. තවත් ස්ක්‍රීන් ටයිම් එකෙන් යූස් කරන එක ටිකක් දුරට අඩු කරගන්න. තුන්වෙනි කාරණාව තමයි social media apps. ප්‍රධානම එක. so මේ ෆෝන් එකේ දැන්ට රන් වෙන්නේ Facebook එක විතරයි. Facebook එකෙත් Facebook Lite එක විතරයි. මොකද මම social media පැත්තේ කියන්නේ මම සාමාන්‍යයෙන් post හදනවා, post design කරනවා ගොඩක්. ඉතින් ඒක නිසා මට Facebook එක ඕනේ. මට ඔය post එකක් බලා ගන්න ඒ වගේ වැඩකට ඕනේ. so ඒකත් personal එක නෙමෙයි. personal එකෙන් log out වෙලා මම වෙනම හදාගත්තා, create කරගත්තා Facebook account එකක්. ඒකට ඉතින් suggest වෙන්නේ, ඒක suggest වෙන්නේ post විතරයි. ඉතින් එවලට ඒ post එක බලනවා එච්චරයි. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් Facebook, Instagram, TikTok මාගේ තියෙන ඔක්කොම apps අයින් කරලා තියෙන්නේ. අනික මේකේ මේ තව එක දෙයක් තමයි මට ගොඩක් apps use කරන්න හිතෙන්නේ නැත්තේ මේකේ මේ storage එක 64 තියෙන්නේ. ඒකේ හින්දා ගොඩක් දුරට මේ ඔය මම use කරන දැන් apps ප්‍රමාණයෙන් ගොඩක් install කරන්න බෑනේ. ඒකේ හින්දා මේ apps ප්‍රමාණය ඔක්කොම මම ටික අඩු කරලා තියෙන්නේ. ඉතින් මේකට install කරන්නත් බෑ කොහොමත්. install කරත් ලැගි. එහෙම ලොකු ඉතින් ලැග් එකක් කියලා නෑ. ඒ වගේ ඒවා අයින් කරගන්න පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඕගොල්ලන්ට ෆෝන් එක යූස් කරන එකෙන් නවත්ත ගන්න පුළුවන් ගොඩක්ම Instagram, TikTok, Viber, Imo ඒ වගේ තියෙන ඔක්කොම අයින් කරලා දාන්න. ඊළඟ වැදගත්ම කාරණේ තමයි WhatsApp.
අර මං කිව්ව notification off කරාම ඉතින් WhatsApp එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. so මම WhatsApp එකට යනවා ගොඩක් වැඩි. මගේ මෙච්චර කාලයක් තිබ්බේ personal WhatsApp number එක මම සම්පූර්ණයෙන් මගේ personal number එක අයින් කරා. දැන් මම යන්නේ අලුත් sim එකක්. contact නැහැ. contact තියෙන්නේ 5යි. ඉතින් ඒ contact 5 විතරයි. මට කියන්න සතුටුයි වෙන්ද මගේ WhatsApp එකේ screen time එක ගත්තොත් පැය 2-3 තියෙනවා. දැන් මගේ විනාඩි 10යි, විනාඩි 5යි, විනාඩි 8යි. ඔන්න ඔහම තමයි WhatsApp එකේ screen time එක 24 hours check කරනවා. ඉතින් මටම ඇත්තට මේක ගැන හරි සතුටුයි. දැන් මම WhatsApp එක එහෙම use කරන්නේ නැහැ නේද කියලා. ඒකත් තව එක හොඳ ක්‍රමයක් ඕගොල්ලන්ට. පුළුවන් නම් තියෙන ඔක්කොම notifications off කරන්න, group chat off කරන්න. ඒ කරන් තියෙන ඔක්කොම කරාම ඕගොල්ලන්ට ගොඩක් දුරට ඕගොල්ලන්ගේ screen time එක ඇත්තටම අඩු කරගන්න පුළුවන් මං කිව්ව ගන්නට. ඊළඟ එක තමයි කොහොමද මේ වගේ minimalist විදිහට හදාගන්නේ කියලා. ඕගොල්ලන්ටම පේනවා වෙන්නේ නැති මේකේ දැන් කිසිම app icon එකක් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ විදිහට අකුරු වලින් තියෙන්නේ. මේ විදිහට තිබ්බම ඇත්තටම ඕගොල්ලන්ටත් දැක්කම තේරෙනවා සසර එපා වෙනවනේ. මේකට මම යූස් කරලා තියෙන O launch එක. ඇත්තටම ගොඩක් හොඳයි මේක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් app දැන් Facebook එක ගත්තාම example එකකට WhatsApp එක TikTok එක ගත්තාම apps තියෙන ඔක්කොම colourful විදිහන්නේ. දැන් මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අකුරු කියන්නේ දැන් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහට තිබ්බහම මාරම ලේසි and මාර unique look එකක් ඒකේ තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් කොයි වෙලාවෙත් අර මේකේ මට ඒක හරියට මතක නෑ මම ඒක වීඩියෝ එකේ මැදදී දාන්නම්. අර සුදු කළු ග්‍රේස් ලයින්ද ඔන්නෝ මේ settings එකක් තියෙනවා. ඒක on කරගන්න. ඊට පස්සේ on කරාම ඕගොල්ලන්ගේ phone එකේ හෝ යා tab එකේ වේවා මේ සම්පූර්ණයෙන්ම කලර් එක යනවා. කලර් එක ගිහලා black and white වෙන්නේ. ඉතින් එහෙම තිබ්බම සාමාන්‍යයෙන් phone එක use කරන්න හිතෙන්නේ නෑනේ. ඉතින් ඒකත් ඕගොල්ලන්ට තව හොඳ දෙයක් වෙනවා screen time එකෙන් වැළකෙන්න. තව මේ දැන් මම මේ පෙන්නපු විදිහත් තව එක ඕගොල්ලන්ට හොඳ උදාහරණයක් වෙනවා. මේ launch එක ඕගොල්ලෝ දාගන්න O launch. මේ launch එකත් ඕගොල්ලන්ට ඇත්තටම buy කරන්න ඕනේ free Android phone වලට tab වලටත් එහෙමයි. ඉතින් මේ launch එකත් ඕගොල්ලන්ට දාගත්තාම මේ දැන් අර මං කිව්වා වගේ සාමාන්‍ය phone එක apps ගත්තත් මේක apps ගත්තත් ඇත්තම වෙනස්. ඕගොල්ලන් වෙනස තේරෙනවනේ. ඉතින් මේකත් ඕගොල්ලන්ට හොඳ ක්‍රමයක් phone එක use කරන එකෙන් ගොඩක් වැළකින්න. අද වීඩියෝ එක ටිකක් ඉතින් මං එහෙම කිව්වේ. මොකද අද මේ කිසිම ස්ක්‍රිප්ට් එකක් නැහැ. මං කොහොමද මගේ phone එක use කරන එකෙන් ගොඩක් දැන් මේ වැළකීලා ඉන්නේ කියලා තමයි ඕගොල්ලන්ට මං පෙන්නුවේ. ඉතින් මේ ටිප්ස් ටික ඕගොල්ලෝ අනිවාර්යෙන් යූස් කරන්න. මගේ channel එක subscribe කරන්න. අපිට තව ඉස්සරහට දිග ගමනක් යන්න තියෙනවා. ඉතින් මං හිතනවා මේ මං කරන ක්‍රම ටික කියන්නේ මං personal use කරන ක්‍රම ටික තමයි මේවා. ඕගොල්ලන්ට ඇත්තට මේවා මං හිතනවා වැදගත් වෙයි කියලා. වැදගත් වෙයි කියලා හිතන්නේ වැදගත් වෙනවා. අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ ක්‍රම ටික යූස් කරන්න. channel එක subscribe කරන්න. ඕගලන්ට කියන්න තියෙන එච්චරයි. ඉතින් මට like කරන්න, comment කරන්න. ඉතින් අපි පොඩි challenge එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම ඒක ඕගලන්ට update එකක් දෙන්නම්. දැන් මේ වීඩියෝ එක upload වෙනවා හරියටම මේ එන sound එකට වීඩියෝ එක upload වෙනවා. upload වුණාම එන සිකුරාදා තමයි අනිත් වීඩියෝ එක upload වෙන්නේ. මම මේ වීඩියෝ එකේ කියන්න පොඩි මේ challenge එකක් කරන්න යන්නේ සතියක. බලමු challenge එක win කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මම ඔයගලන්ට මේ මගදී පොඩි update එකක් දෙන්නම් මොකක්ද challenge එක කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. එහෙනම් goodbye.